මම අද කියන්න යන්නේ මගේ මිතුරකට සිද්ධ වුණ අද්භූත භයානක සිදුවීමක් පිළිබඳවයි. මෙහි එන නම්ගම් සියල්ලම මනක්කල්පිත වන බව හා කතාව පමණක් සත්‍ය වන බව කතාව ආරම්භයට පෙර දන්නමි. කසුන් හා ඔහුගේ බිරිඳ ජීවත් වන්නේ කුරුණෑගල නගරයේය. ඔහුගේ බිරිඳගේ නම නිර්මලාය. ඇය ගැබිණියකි. ඔවුන් දෙදෙනා විවාහ වී වසර 2ක් පමණ වී. දිනක් නිර්මලා නිවසට අවශ්‍ය බඩු ගැනීමට ටවුමට ගොස් නැවත එන අවස්ථාවේ ඔවුන්ගේ නිවසට යෑමට ඇති පටු පාරේ ලස්සන බෝනික්කෙකු වැටී තිබෙනවා දුටුවා. බෝනික්කා අයිති කවුරුන් හෝ සිටියදැයි නිර්මලා හොඳින් වටපිට බලා සෝදිසි කළා. එහෙත් කවුරුත් නොසිටියේය. කවුරුත් නොමැති මේ වගේ පාළු පාරක බෝනික්කෙක් වැටී ඇත්තේ කෙසේදැයි ඈ සිතුවා. මේ පාරේ යන එන විට කාගේ හරි අතින් බිමට වැටෙන්න ඇති යයි නිර්මලාට සිතුණා. එම බෝනික්කා අතටගත් නිර්මලා ටිකක් අඩි ඉක්මන් කරමින් නිවස දෙසට යෑමට පිටත් වුණා. නිර්මලා නැවත නිවසට පැමිණෙන විට නිවසේ දොර ඇරලා තිබී. නිවස තුළට ඇතුළු වූ ඇය දුටුවේ කසුන් රැකියාව නිමවී නැවත නිවසට පැමිණ ඇති බවයි. කසුන් නිර්මලාගෙන් ඔයා කොහෙද ගියේ කියා ඇසුවේය. ඇය බඩු ගැනීමට ටවුමට ගිය බවත් නැවත නිවසට එන විට බෝනික්කෙකු පාරේ තිබී එය අහුලාගෙන ගෙනා බවත් නිර්මලා ඔහුට පැවසුවා. එතනින් පසු බෝනික්කා රැගෙන පිට වූ නිර්මලා දූවිලි වැදී අවලස්සන වී තිබූ බෝනික්කා සෝදා එය පිසදා සාලියේ තැබුවා. එම අවස්ථාවේ ඔවුන් සුරතලයට ඇති කළ බල්ලා එම බෝනික්කා දෙස බලාගෙන නොනවත්තා බුරන්නට පටන් ගත්තා. නිර්මලා එම නිසා බල්ලා එළියට දමා දොර වසා දැමුවා. කසුන් හා නිර්මලා එදින රාත්‍රී ආහාරයගෙන නිින්දට ගියා. පසුදින උදේ කසුන් ගෙවත්ත සුද්ධ බුද්ධ කිරීමට උදැල්ලක්ද රැගෙන නිවසින් එළියට බැස්සා. එවිට ඔහු දුටුවේ මහත් වේදනාකාරී දසුනක්. ඔහු දුටුවේ ඔහු කුඩා කල සිටම ඇති කළ ඔහුගේ හුදරල් මල් මියගොස් ඇති බවයි. ඔහුට එය සිතා ගැනීමටවත් නොහැකි විය. ටික වේලාවක් එම ස්ථානයේ සිට ඔහු නිවසට ගියේය. ඉන් පසුව ඔහු තමාගේ සුරතල් බල්ලා ශෝකජනක මිය යාම පිළිබඳ සිදුවීම නිර්මලාටද පැවසුවා. ඔවුන් එකතුව ඔවුන්ගේ වත්තේ වලක් හාරා ඔවුන්ගේ සුරතල් බල්ලාගේ අවසන් කටයුතු සිදු කළා. මාස කිහිපයක් ගත විය. නිර්මලාට දරු ප්‍රසූතිය සිදුවීමට ආසන්න වුණා. ඈ සිටින්නේ රෝහලේ ශල්‍යගාරයේ ඇද මතේ. කසුන් ශල්‍යගාරයෙන් පිටත පුටුවක වාඩි වී නොයිසිල්ලින් බලා සිටියයි. මොහොතකට පසු වෛද්‍යවරයෙක් ශල්‍යගාරයෙන් පිටතට පැමිණියා. ඔහු කසුන් ඇමතුවා. දරුවාට හා නිර්මලාට කෙසේදැයි කසුන් වෛද්‍යවරයාගෙන් ඇසුවා. කසුන් වෛද්‍යවරයා ඇතුළට ගෙන ගොස් බැලීමට අවසර දෙනු ලැබුවා. කසුන් ඇතුළට ගිය බව දුටු නිර්මලා හා දරුවා හොඳින් නැති බවයි. කසුන් දරුවාව වඩා ගත්තා. එම දරුවා ගැහැණු ළමයෙක්. මාස 4ක් පමණ ගත වුණා. දරුවාගේ කිසිම වර්ධනයක් වුණේ නැහැ. නිර්මලා හා කසුන්ට ඒ පිළිබඳව විශාල ගැටලුවකි. නිර්මලාගේ වැඩ කටයුතු වලට උදව් දෙන ඇයගේ දෙමව්පියන්ද ඔවුන්ගේ නිවසට පැමිණ තිබුණා. කාලයත් සමගම ඔවුන්ගේ නිවසේ ඔවුන්ටවත් සිතා ගැනීමට නොහැකි තරමේ අද්භූත දේවල් සිදුවීමට පටන් ගත්තා. දිනක් නිර්මලා හා ඇයගේ දරුවා නිවසේ තනියම සිටින අවස්ථාවක කුස්සියේ බඩු මුට්ටු පෙරලෙන සද්දයක් ඇයට ඇසුණා. ඇය ඒ මොහොතේ ඇයගේ දරුවා නලවමින් සිටියා. විගසම නිර්මලා කුස්සියට පැමිණ බැලුවා. ඇය දුටුවා කුස්සියේ පීගන් බිම වැටි හැලිවලන් බිමට වැටි කුඩු වී තිබෙනවා. ඇය නිවස හොඳින් සෝදිසි කළා. ගෙදර දොර ජනෙල් සියල්ලම වසා තිබිණි. මේ සිදුවීම පිළිබඳ ඇයට පුදුමයකි.
ඇය මේ සියල්ල පිරිසුදු කොට නැවත කාමරයට යන විට සාලේ ජනේලයක් ඇර එයින් කළු පැහැති ඡායාවක් නිවසින් එළියට ගමන් කරනු දුටුවා. ඒ සමගම එකපාරට වගේ සාලයේ තිබූ ඇගේ දුරකථනයේ නාද වී. ඇය ගොස් ඇගේ දුරකථනය ගෙන බැලුවා. ඇය ගෙන කනත අසල තබා එයින් කවුරුන් හෝ කතා කරනවාද කියා ඇසුව. එයින් කිසිවෙකු කතා නොකර අතර එහා පැත්තෙන් ഘോഷාවක් පමණ නිකුත් වුණා. එදින රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ නිර්මලා එදින උදෑසන සිදු වූ සියල්ලම කසුන්ටද පැවසුවා. කසුන් ඇයට කිසි ප්‍රතිචාරයක් නොදැක්විය. ඉන් අනතුරුව නින්දට ගිය ඔවුන් බොහෝ වෙලා නිදා ගැනීමට නොහැකිව ඇදේ පෙරළි සිටියා. සාලේ කවුරුන් හෝ හඬන ශබ්දයක් ඇසුණු නිර්මලා ඇදෙන් නැගිට ගොස් සාලය නිරීක්ෂණය කළා. එවිට ඇය සාලේ පුටුවක ඉදගත් කාන්තාවගේ හඬන ඡායාවක් දුටුවා. ඊට බිය වූ ඇය කාමරයට ගොස් කසුන්ටද එය පවසා කසුන් සමග සාලයට පැමිණ බැලුවා. එවිට සාලයේ කවුරු හෝ නැමත හඬන ශබ්දයක් ඇසී ඇවිත් බැලුවා. කියා දවසක් මම අඬන ශබ්දයක් ඇවිත් බැලුවා. මමත් ඔයා වගේම ওই ඡායාවම දැක්කා. ඔයා ඒක අහලා බය වෙයි කියලා මම ඔයාට කිව්වේ නෑ කියලා කසුන් නිර්මලාට පැවසුවා. එවිටම ඔවුන්ගේ ළමයා හඬන ශබ්දයක් ඇසී ඔවුන් දෙදෙනාම කාමරයට දිව ගියා. එවිට ඔවුන් දුටුවේ නිර්මලා පැවසූ කාන්තාවගේ ඡායාව දරුවා ළඟ සිටින ආකාරයයි. ඒ සමගම එම කාන්තාවගේ ආත්මය එතනින් අතුරුදහන් විය. පසුදින දරුවාද සමග ඔවුන් දෙදෙනා ඔවුන්ගේ අදුරන ගුරුන් වහන්සේ කෙනෙකු හමුවීමට ගියා. ඔහු අමනුෂ්‍ය ආත්ම සමග ගනුදෙනු කරන මහා බලගත් කෙනෙක්ය. ඔවුන් ගුරුන් වහන්සේට සිදු වූ සිදුවීම සියල්ලක්ම පැවසුවා. කසුන්ගේ අතට බඩු ලැයිස්තුවක් ලබා දුන් ගුරුන් වහන්සේ ලබන සතියේ බදාදා කෙම්මුළු දවසේ මේ බඩු ටික ලැහැත්ති කරලා මාව රැගෙන යන්න එන්න කියලා කසුන්ට පැවසුවා. මගේ උදව්වට මගේ ගෝලය දෙන්නෙකුත් එනවා ගුරුන් වහන්සේ ඔවුන්ට පැවසිය. දින කිහිපයක් ගත වීමෙන් පසු පූජාව පවත්වන දින ළඟා වී ගුරුන් වහන්සේ සහ ඔහුගේ ගෝලයන් දෙදෙනා උදෑසනම නිවසට පැමිණිය. එදින රාත්‍රියේ පැවැත්වෙන පූජාවට අවශ්‍ය දේවල් සැකසීමට ගුරුන් වහන්සේගේ ගෝලයන් දෙදෙනා කසුන්ට සහාය දැක්වීය. එදින හවස යාමේ වැඩකටයුතු නිම කර ඔවුන් සියලු දෙනා ඇඟපත සෝදා පිරිසිදු විය. පූජාව ආරම්භ විය. ගුරුන් වහන්සේ සකසාගත් ස්ථානයක කසුන්ගේ පවුලේ අය හිදගස්සා ඔහු මතුරුතරයක් ජප කරන්නට විය. ඔහුගේ එක් ගෝලයෙකු තුම්මල ගසද්දී එක් ගෝලයෙකු බෙරේ ගසන්නට විය. සුළු මොහොතක් කෑමට පෙර දිනක් නිර්මලා පාලේ තිබී අහුලාගේ පැමිණි බෝනික්කා තිබූ ස්ථානයේ බිමට වැටුණා. තවත් විනාඩි කිහිපයක් කෑමට පෙර නිවස වැටී තිබූ කවුරුන් හෝ වේගයෙන් ඇවිදින හදක් ඇසුණා. බල්ලන් කිහිප දෙනෙකු නිවස වැටේ සිට උඩුබුරන්නට විය. ඒ සමගම කසුන් හා නිර්මලා කිහිප දවසක්ම දුටු කාන්තාවගේ ආත්මයේ වියරු සිනහාවක් සමග ඔවුන් සිටින ස්ථානයේ මතුවිය. ඒත් සමගම ගුරුන් වහන්සේ මතුරන වේගය වැඩි කළා. එම ආත්මය කෑගසමින් හදන්නට විය. මට යන්න දීපන්. මම මෙහින් යන්නම්. කියමින් එම කාන්තාවගේ ආත්මය ගුරුන් වහන්සේගෙන් ආයාචනා කළා. ඔබ මොකද මේ පවුලට කරදර කරන්නේ? ඔබ කොහොමද මෙහෙට ආවේ? ගුරුන් වහන්සේ වියරුවෙන් එම ආත්මයෙන් ඇසුවා. මම මීට කලින් හිටියේ මේ ගමට හැතැම්ම දෙකක් විතර එහයින් තියෙන පොඩි ගමක. ගමක් කිව්වට ඒ ගම මහ කැලෑවක්. ඒ කැලෑ මැද තිබුණු පොඩි බංගලාවක් වගේ ගෙදරක තමයි මම හිටියේ. මට ගොඩක් මිල මුදල් තිබුණා.
දේපොළ තිබුණා. මම ලේකිවිලිකාවන් නිසා මියදුණා. ඊට පස්සේ මම අමනුෂ්‍ය ආත්මයක් විදිහට ගෙදර හිටියා. මගෙන් සිද්ධ වෙන කරදර නිසා මගේ මිනිහා කට්ටඩිය ගුලවා මාව බෝනික්කේ ගුලවා හිර කරා. ඊට පස්සේ ඒ බෝනික්කයා පාළු පාරකට ගෙනත් දැම්මා. ඒ බෝනික්කාව තමයි මේ ගෑණි ගෙනල්ලා ගෙදර තියාගත්තේ. එම කාන්තාවගේ ආත්මය ගුරුන් වහන්සේට පැවසුවා. මම ඔබව පින් ගන්න පුළුවන් තැනකට ගිහින් දාන්නම්. ඔබ ආයේ මෙහි පැත්තකටවත් ඉන්න බෑ. ගුරුන් වහන්සේ එයාට පැවසුවා. ගුරුන් වහන්සේ නැවත මන්තර ජප කරන්නට ගිය. සුදු නූලක්ගෙන ඔහු එම ආත්මයේ ගැට තුනක් දමා එම නූලට දමා සිර කරා. ඉන්පසු ගුරුන් වහන්සේ කසුන් හා නිර්මලාගෙන ළඟට කැදවා අවවාද කළේ නැවත බිම වැටී ඇති කුමක් හෝ දෙයක් සොයා බැලීමකින් තොරව නිවසට රැගෙන ඒමෙන් හෝ ළඟ තබා ගැනීමෙන් පරිස්සම් විය යුතු බවයි.